අයිබෝන් යාළුවනේ අද අපි දක්ෂ අලුවෙක් හොයාගෙන ආව දඹදෙනියට. අපි දැන් එයාගේම විස්තර ටික අහලා බලමු. මගේ නම දිනේව් දිනසිත. මම ඉගෙන ගත්තේ කවුඩු මුහුණ සිරි සිල්කල දහම් පාසලේ. මම තමයි මේ වර දහම් පාසල් පද්‍ය ගායනා තරඟයේ ගිරිඋල්ල කලාපයෙන්ම දෙවන ස්ථානය ලබා ගත්තේ. අයියේ ඔයා දැන් දහම් පාසලේ නම කිව්වනේ. ඔයා යන ඉස්කෝලේ නම කියන්න. මම යන ඉස්කෝලේ පුලියාපිටිය සාරනාත් විද්‍යාලය. මම ඉන්නේ 6 වසරේ. අයියේ ඔයා 6 වසරේනේ. ඔයා එහෙනම් ශිෂ්‍යත්ව ලියන්න ඇති. ශිෂ්‍යත්ව ප්‍රතිඵල කොහොමද? මම ශිෂ්‍යත්ව ලියන්න කලින් ඉගෙන ගත්තේ කවුඩු මුහුණ මහා විද්‍යාලයේ. මට එම ඉස්කෝලේ ටීචර්ලා සහ විදුහල්පතිතුමා බොහෝ උදව් කරා. මගේ ශිෂ්‍යත්ව ලකුණු 153යි. ඔයා දැන් මුළු ගිරිඋල්ල කලාපෙම දෙවනිය වුණානේ. කවුද දෙවනිය වෙන්න ඔයාට මේ සැලකුවේ? මට උදව් කරා මා ඉගෙනගත් දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා ඇතුළු සියලුම ගුළු මණ්ඩලය සහ මගේ දෙමව්පියන්. එහෙනම් අයියෝ ඔයාට අරගෙදි ඉදිරිපත් කරපු කවි අපි චුට්ටක් ගායනා කරලා පෙන්නන්නද? ඇහැ කන නැහැය දීව දාට පීන වන කාලට දුක මිස සැපක් සතුටක් නොමැ තිය අපට සිතමින් කල්ගෙ වන විට අප හැම එකට බුදු හිමි ගමට වැඩියේ අපේ පෙර පිනට. එහෙනම් අයියෝ ඔයාගේ කවිය හරිම ලස්සනයි. එහෙනම් අපි ගාථාවකුත් කියමුද? දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සාතු මිච්ඡති විනය්‍ය මච්චේර මලං සවේ සද්ධති උච්චති. ඔයාට බොහොම ස්තුතියි අයියේ. මේ වගේ තවත් වීඩියෝ බලන්න ලයික් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.